සියලු දෙනාම ඉතින් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙන්න යන්නේ මගේ holiday routine එක. ඉතින් කලින් වීඩියෝස් වල නම් වෙනත් විස්තර තමයි ගෙනා. ඉතින් මට හිතුණාද මගේ නිමාඩු දවසක් මම කොහොමද ගත කරන්නේ කියන එක ගැන විස්තරයක් ඔයාලට ගේන්න. ඉතින් ওই විදියට නිදාගත්ත ඇඳ පිළිවෙලට හරි ගස්සන එක ඉතින් මගේ කලින් ඉඳන්ම පුරුද්දක්. ඉතින් ওই විදියට ඇඳ හරි ගස්සලා බැල්කනියට පොඩ්ඩක් යනවා. මොකද මේ වෙනකොට කුරුල්ලෝ එහෙම කෑ ගහනත් හරි ගස්සන්ට ඇහෙනවා. ඉතින් ඒ රසයත් පොඩ්ඩක් විඳින ගමන් දවස හොඳ ප්‍රබෝධයෙන් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ ජිම් එක පැත්තට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ජිම් එකට යන එක ගොඩාක් අතපහු වෙනවා. වැඩ රාජකාරීත් එක්ක සතිය එක දවසේ නිමාඩු තියෙන්නේ. ඉතින් අර හම්බෙන එක දවසේ කොහොම හරි ජිම් එක පැත්තට යන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට ජිම් එක පැත්තට යන එකේ විස්තරෙත් පෙන්නන්නම්. ජිම් එකට කොච්චර වේදමක් යනවද ඒ ගැනත් කියන්න. ඉතින් මුලින්ම ඔෂය එකක් දා ගන්න ඕනේ. පොඩිවට හීනෙට සින්දුවක් දානවා. මොකද අපි ඉන්නෙත් ගෙස්ලා ඉන්න රූම් වලට ආසන්න රූම් වලමයි. ඉතින් ගොඩාක් සද්දට සින්දු දාන්න එහෙම බෑ. මොකද ගෙස්ලා කම්ප්ලේන් කරනකොට රිසෙප්ෂන් එකෙන් කාමරේටම කම්ප්ලේන් එක එනවා. ඉතින් ඉස්සරහම ඔස් එකක් දා ගන්න ඕනේ උදේම. ගත කඩම ඇඳලා ඔස් එකක් එහෙම දාගෙන තමයි ඉතුරු වැඩවලට අත ගහන්න ඕනේ. මොකද කලින් දවසේ නිදාගෙන ඉවරලා ඉඳී තියෙන කම්මැලිකම යන්නේ ඉස්සරහම ඔස් එකක් දාගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ කාමරේ පොඩ්ඩක් පිළිවෙලට හරි ගස්සලා තියලා ඊළඟට කරන්නේ මම හැමදාම බ්‍රෙක්ෆාස්ට් එක විදියට මම පාන් එහෙම කන්නේ නැහැ. මොකද ආව දවස්වල පාන් කාලා තමයි ඇඟට මේ වගේ වෙලා තියෙන්නේ. මොකද මම මෙහි එනකොට ගොඩාක් කෙට්ටුවට හිටියේ. ආව දවසින් ඉඳන්ම අවුරුදු දෙකම පාන් පිටි වර්ග කාලා ඉවරලා ඇඟ නිකම්ම මහත් වෙන්න ගත්තා. ඉතින් දැන් උදේට ජූස් එකක් ගහනවා ඕට්ස් එහෙම දාලා. ඉතින් එතකොට ඒකෙන් දවල් වෙනකන් අල්ලගෙන ඉන්න පුළුවන්. බඩගින්නක් එන්නේ නැහැ. ඉතින් මේ ටික බඩට වටනහම හොඳට ඕම ඇති. ඉතින් ජූස් එක බීලා ඉවරලා දැන් සූදානම් වෙන්නේ ජිම් එක පැත්තට යන්න. හොටෙල් එකේ ඉඳන් ටිකක් දුර යන්න ඕනේ. මොකද මම මේන් සිටි එකේ තමයි හොටෙල් එකේ ඉඳන් මම ඉන්නේ කොයානම් බ්‍රෂෝ සිටි එකට යන්න ඕනේ. ජිම් එකට යන්නේ. ඉතින් බස් එකේ තමයි බ්‍රෂෝ වලට යන්නේ මම. බ්‍රෂෝ වල ලිවාඩ පෝස්ටි වලින් බහැලා සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර පයින් යන්න තියෙනවා ජිම් එක ගාවට. ස්ටාර් මෝල් කියලා shopping mall එකක් තියෙනවා. shopping mall එකේ තමයි ජිම් එක තියෙන්නේ. ඉතින් මම තනියෙන් නෙවෙයි යන්නේ. තව යාළුවෝ දෙන්නෙකුත් යනවා. යාළුවා දෙන්න තමයි මට ජිම් එක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. ඉතින් ඒ දෙන්නත් එක්කම අද ජිම් එකට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් දැන් නම් වැස්ස ගතියක් නැහැ. මම කුඩියක්වත් අරන් ආවේ නැහැ. වෙනවට අද වෙද එක පෙන්නන්නේ හවස් වෙලාව ඔයාලට වහී කියලා. මම කුඩියක්වත් අරන් ආවේ නැහැ. හවදට නාන්න වෙද්දන්නේ කමන්නේ. දැන් ඉතින් යාළුවෝ දෙන්නත් සෙට් වුණා. ඒ දෙන්නත් එක්ක shopping mall එක ඇතුලේ ජිම් එකට යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ජිම් එක ගැනත් පොඩ්ඩක් විස්තරයක් කිව්වොත් එහෙම මේක ඩොක්ටර් ෆිට් කියලා මේ ජිම් එකේ නම. ඉතින් මම වෙන ජිම් ගැන මම දන්නේ මේක නම් හරි මාර ඇඩ්වාන්ස් සිස්ටම් එකක් තියෙන්නේ. අපේ ෆොටෝ එකක් මුලින්ම යනකොට ගහ ගන්නවා. ඒ ෆොටෝ එක ස්කෑන් වුණාට පස්සේ තමයි දොර අන්ලොක් වෙන්නේ. අපිට එන්ටර් වෙන්න පුළුවන්. මේ ෆොටෝ එක අපේ මූණ ෆේස් ID එක ඩිටෙක්ට් වුණාට පස්සේ ඉතින් ඊට පස්සේ මම දැන් ජිම් එක ඇතුළට ආවා. අද නම් ගොඩාක් සෙනග නැහැ. නමුත් වීකෙන්ඩ් එකේ කියන්නේ සෙනසුරාදාට වගේ නම් මේකේ මීමස් වහලා වගේ ඒ තරම් සෙනග ගෑනු පිරිමි කියලා නෑ. දෙගොල්ලම පිරෙන්න ඉන්නවා මේ ජිම් එකේ සෙනසුරාදා දවසට නම්. ඉතින් අද නම් ගොඩාක් සෙනග නැහැ. ඉතින් පාඩුවේ මගේ ෂෙඩියුල් එක
නිදහසේ කරගන්න පුළුවන් මේ අදන දවස තුළදී. අපි ඉතින් මෙහින් කෝච් කෙනෙක් අරගෙන නෑ, මොකද කෝච් කෙනෙක් අය කරනවා නම් තවත් ගානක් ගෙවන්න ඕනි. ඉතින් මාසෙකට සාමාන්‍යයෙන් මේ ජිම් එකට ලේ 230ක් වගේ තමයි කැපෙන්නේ. කියන්නේ මෙයාලා අපි මුලින්ම ජිම් එකට යනකොට අපේ ඇප්ලිකේෂන් එකක් අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒ ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඒ ඇප් එකකින් තමයි සියලුම කටයුතු වෙන්නේ. අපි ජිම් එකෙන් එක්සිට් වෙනකොටත් ඒ අර මම මුලින් එනකොට තිබ්බ දොරටම මෙයාලගේ ඇප් එකේ තියෙන මගේ QR එක කැමරාවට අල්ලලා ඒකෙන් තමයි එක්සිට් එකේ දොර අන්ලොක් වෙන්නේ. බැරි වෙලාවක ෆෝන් එකේ බැටරි ඩෙඩ් වෙලා තිබ්බොත් ජිම් එක ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. ඉතින් මගේ GoPro එක අරන් ගියේ නෑ ජිම් එකට යනකොට. මොකද මම දන්නේ මේක ඇතුලේ වීඩියෝ කරන්න පුළුවන්ද කියලා. සමහරක් දැන් තියෙනවා මේ allowed නෑ වීඩියෝ කරන්න. ඉතින් ජිම් එකේ නම් එහෙම මොකුත් සඳහන් කරලා තිබුණේ නෑ. නමුත් මම GoPro එක අරන් ගියේ නෑ. ඉතින් වර්ක්අවුට් ටික ඉවරයි. වර්ක්අවුට් ටික ඉවර කරලා එළියට ඇවිල්ලා බලනකොට හොඳටම වැහලා පායන. නමුත් පොඩි පින්නක් යනවා. ඉතින් පින්නස්සෙම යනවා. මම මුලින්ම කිව්වනේ කුඩේ අරන් ආවේ නෑ කියලා. ඉතින් යාළුවෝ දෙන්නට සමු දීලා දැන් මං යන්නේ ලිවාඩා පෝස්ටි වල ඕල් සිටි එක මැද්දෙන් තමයි ලිවාඩා පෝස්ටි සෙන්ටර් එකේ මේ ඉන්නේ. සෙන්ටර් එකෙන් බස් හෝල්ට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ওই විදිහට තමයි රූටින් එකේ ගත වුනේ. අද දවසේ ওই විදිහට තමයි වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් නිමාඩු දවසක් කොහොමද ගත වෙන්නේ කියලා කලින් මම වීඩියෝ එකක් ඔයාලට අරන් ආවේ නෑ. ඒ හේතුවෙන්ද තමයි අද මේ වීඩියෝ එක කරන්න මට හිතුනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් යම් කිසි අවබෝධයක් ගන්න ඇති මේ නිමාඩු දවසක් කොහොමද ගත වෙන්නේ කියලා. මම අර වීඩියෝ එකෙන් මුලින් ඔයාලට පෙන්නවුවා. සාමාන්‍යයෙන් අපි මෙහි ආවට පස්සේ අපේ උදේ කෑම වේලා අපිට අතපහුව වෙන සම්භාවිතාව ඉතාම වැඩි. මොකද අපි වැඩ කරන්නේ ඉතාම කාර්ය බහුල රස්සාවලට මෙහෙට එන්නේ. මොකද අපිට ඕනි විදියට අපිට කෑමට යන්න සමහර කම්පැනි වල තියෙනවා කෑමට යන තමන්ගේ කෑම වේලට යන්න ඒවට ටයිම් වෙන් වෙන අවස්ථා තියෙනවා. නමුත් ගොඩක් පහු වෙලා තමයි තමන්ගේ කෑම වේල ගන්න, උදේ කෑම වේල විශේෂයෙන්. ඉතින් ගෑස් රයිටිස් හදා ගැනීමේ සම්භාවිතාව ඉතා අධිකයි. මොකද මම මෙහාට ආවට පස්සේ මටත් ගෑස් රයිටිස් හැදිලා සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඉතින් ඒ හේතුව හින්දා තමයි මම ඒ වගේ දෙයක් උදේට පාවිච්චි කරන්නේ. මොකද එතකොට ඒ උදේට ගහන ඒ ජූස් එකෙන් මුළු දවසම අල්ලගෙන ඉන්න පුළුවන්. දවල් 1-2 වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් නොකා නොබී තමන්ගේ දවසේ වැඩ කටයුතු ටික ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකත් වීඩියෝ එකට මම ඇඩ් කරේ. මෙහෙට ආවට පස්සේ මෙහි වැඩ කරනකොට සාමාන්‍යයෙන් පාන් පිටි කෑම වගේ දේවල් තමයි ඉතින් අපිට ලේසියෙන්ම කන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඉතින් පිටි කෑමට හුරු වෙන්න එපා. මොකද මාත් මෙහෙට ආව මුල් කාලේ පිටි කෑමට හුරු වුණා. පිටි කන්න පාන් එහෙම කන්න වුණාට පස්සේ ආව බර නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් සෑහෙන ඇඟේ බර ගොඩක් වැඩි වෙගෙන එන ප්‍රශ්න ආවා. ඉතින් ඒවට විසඳුමක් විදිහට තමයි උදේට ඔය තමන්ට අවශ්‍ය වෙන ප්‍රෝටීන් තියෙන ජූස් එකක් ගන්න. එතකොට ඒ ජූස් එක ගත්තාම දවසම තමන්ගේ වැඩ කටයුතු ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි එහෙම ඒකත් මේ වීඩියෝ එකට එකතු කරේ. ඉතින් අපිට සතිය හැමදාම ෆිට්නස් සෙන්ටර් එකකට යන්න එහෙම අවස්ථාවක් නැහැ. ඉතින් අර නිමාඩු දවසට විතරයි අපිට යන්න පුළුවන්. නමුත් යන්න පුළුවන් වෙන එක දවස් හරි කමක් නැහැ යනවා කියන අදිෂ්ඨානයෙන් තමයි ජිම් එකට උනත් යන්නේ. මොකද සතිය දවස් 6ක් වැඩ, එක දවසයි නිමාඩු තියෙන්නේ. ඉතින් නිමාඩු එක දවසක් තියෙනකොට ඒ දවසේ අපිට වැඩ රාජකාරි ගොඩාක් තියෙනවා කරගන්න. කාමරය ඇස් කරගන්න ඕනි. ඊට පස්සේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා ගන්න යන්න ඕනි. shopping යන ඒවා එතකොට ওই දේවල් සියල්ල කරගන්න තියෙන්නේ ওই නිමාඩු දවසේ. ඉතින් ඒ නිමාඩු දවස් ඇතුළත තමයි ජිම් එකට යන ඒවා ඒ දේවලුත් කරගන්න. ඉතින් ඒකත් වීඩියෝ එකට එකතු කරේ ඔයාලට බලා ගන්න. මොකද
මේ ආවට පස්සේ ගොඩාක් කාර්ය බහුල වෙනවා අපි වැඩ කරනකොට. ඒ දේවල් අතරේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් අමතක කරන්න බෑ කියන එක අපි ඔළුවේ තියාගෙන තමයි අපි වැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් තමන් ගැන හිතන්න, සල්ලිම නෙමෙයි ජීවිතේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.